මොනවද කරන්නේ? සතුරු ආරංචියක දුක ආරංචියක දෙකක් තියෙනවා. මොකද්ද? මොන දේ වුණත් මම මේ ගත තීරණය වෙනස් කරන්නේ නැහැ. මට මේ වගේ දෙයක් වුණොත් ඔයා මාව දාලා යනවද? කවදාවත්ම නැහැ. ඔයාට මතකද අපි දෙන්න හම්බුණ මුල්ම දවස? එදා මහායෙන් වහිනකොට මං ඔයාගේ පපුවට තුරුළු වෙලා හිටියා. එදා ඔයාට මං ගැන මොනවද දැනුනේ? ආදරේ ආදරේ ඔබට මං ආදරේ. සඳක් වාගේ ලස්සනයි මගේ දේවදූතිය දෙවියෝ දීපු තිලිනයයි නුඹේ ප්‍රථම ප්‍රේමය ආකාසේ වලාපෙලයි වෙරළ ආසරැල්ලටයි ඕනේ තොල් සිවිල්ලටයි නුඹ මගේම වෙන්නටයි ආදරේ ආදරේ නුඹටම ආදරේ ඔයා මට දුන්නේ ආදරේ රකින්නවා පණ වගේ ආදරේ ආදරේ නුඹටම ආදරේ ඔයා මට දුන්නේ ආදරේ රකින්නවා පණ වගේ රෝස සුසුම් ආදරේ මා වෙනුවෙන් ලැබුණා වගේ ඊන කෝටි ගානක් මවනා රැජින නුඹයි ජීවිතේ ආදරේ පුරාහතයි රැම නුඹගේ ගාවමයි නැතිව නුඹ අමාවකයි ජීවිතේ ඔයා ළඟයි ආදරේ ආදරේ නුඹටම ආදරේ ඔයා මට දුන්නේ ආදරේ රකින්නවා පණ වගේ ආදරේ ආදරේ නුඹටම ආදරේ ඔයා මට දුන්නේ ආදරේ රකින්නවා පණ වගේ කමක් නෑ කළේ මා ආලය ලද කාලයේ සිනා කඳුරු රැල්ලක් නිවුණා නුඹෙන් ලැබුණු ආදරේ රැඳෙනු ආසවැස්සෙමයි උණුසුම නුඹගේ ගාවමයි මා ඉතින් ඔයා ළඟයි අයිති දැන් ඔයාටමයි ආදරේ ආදරේ නුඹටම ආදරේ ඔයා මට දුන්නේ ආදරේ රකින්නවා පණ වගේ ආදරේ ආදරේ නුඹටම ආදරේ ඔයා මට දුන්නේ
රකින්නවා පණ වගේ. සොරි නුවන් මම ඔයාලට කලින් කියලා තිබුණා මේ අසනීප ගැන. ළමයෙක් හදන්න බැරි බව. අපිට අම්මව බේර ගන්න බැරි වුණා නුවන්. අපිට ළමයාගේ අම්මව බේර ගන්න බැරි වුණා. එයා තමයි මිස් මේ මගේ අතේ ඉන්නේ.